යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ 3x3 Rubik Cube එක සරල විදිහට කොහොමද විසඳන්නේ කියලා. වැඩි කතා නැතුව එනවා අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම වීඩියෝ පටන් ගද්දිම කිව්වා අද 3x3 Rubik Cube සරල විදිහට තමයි විසඳන්න යන්නේ කියලා. ඉතින් එහෙම විසඳන්න මම අද සූත්‍ර හතරක් පාවිච්චි කරනවා. ඉතින් අපි යමු දැන් ඒ සූත්‍ර හතර මොනවද කියලා බලන්න. ඉතින් පළවෙනි සූත්‍රය තමයි දකුණස් සූත්‍රය. දෙවෙනි සූත්‍රය තමයි වමස් සූත්‍රය. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා මේ දකුණස් සූත්‍රය වමස් සූත්‍රය ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් තුන්වෙනි එකට නම් නමක් නැහැ. හතරවෙනි එකටත් නමක් නැහැ. ඉතින් මම මෙන්න මේ පැත්තෙන් දාලා තියන්නම් සූත්‍ර ටික පිළිවෙලට. ඉතින් දැන් අපි බලමු දකුණස් සූත්‍රය කියන්නේ ඇයි කියලා. දකුණස් සූත්‍රය කියන්නේ යාළුවනේ ඒ සූත්‍රය හදන්න පටන් ගන්නෙ දකුණු අත පැත්තේ. මෙන්න මෙහෙම තමයි දකුණස් සූත්‍රය පටන් ගන්න. වමස් සූත්‍රය පටන් ගන්නෙ වම් අත පැත්තේ. දැන් මම එකපාරක් හදලා පෙන්නන්න දකුණස් සූත්‍රයේ කොම් බලන්න උඩ වම යට දකුණ. ඉතින් මම මේක රිමූව් කරගන්නම් ආයෙත්. වමස් සූත්‍රය හදන්නේ උඩ දකුණ යට වම. තුන්වෙනි සූත්‍රය මම හදලා පෙන්නන්නම් උඩ වම යට වම උඩ වම වම යට. ඉතින් Rubik Cube කලම් වුණා. හරි. දැන් අපි හතරවෙනි සූත්‍රෙත් එකපාරක් හදලා බලමු. ඉතින් ආයෙත් Rubik Cube කලම් වුණා. ගණන් ගන්නවා. හරි. දැන් මම වැඩි මේ සූත්‍ර හතර ඔයාලට හඳුන්වලා කියලා දෙන්න යන්නේ නැහැ. මොකද අපි කලින් මේකට වීඩියෝ එකක් කරා. අර ඔන්නම් මේ description එකේ link එක දාලා දෙන්න. එකකින් ඔයාලට වීඩියෝ බලුවා හැකි. ඉතින් දැන් අපි වැඩි කතා නොකර යන් 3x3 Rubik Cube එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලා කතා කරේ මේක හදන්න අවශ්‍ය කරන සූත්‍ර හතරක්. ඉතින් මේක හදන්න තව පියවර ටිකක් තියෙනවා. දැන් අපි ගිහිල්ලා බලමු මේක හදන්න ඕන කරන පියවර මොනවද කියලා. ඉතින් පළවෙනි පියවර තමයි යාළුවනේ අපි මේ විදිහට සුදු පාට ක්‍රොස් එකක් ගම නැත්නම් කතරයක් හදා ගන්න ඕනේ. ඔයාලට පේන ඇති මෙන්න මේ වගේම ගානට තියෙන්න ඕනේ. ඉතින් දැන් බලමු දෙවෙනි පියවර මොකද්ද කියලා. ඉතින් දෙවෙනි පියවර තමයි යාළුවනේ මෙන්න මේ විදිහට අපි ක්‍රොස් එකත් එක්කම සුදු පාට පැත්තක් හදා ගන්න ඕනේ. ඉතින් මේ තීරු පාට සමාන වෙන්න ඕනේ. ඉතින් දැන් බලමු තුන්වෙනි පියවර මොකක්ද කියලා. තුන්වෙනි පියවර තමයි යාළුවනේ මෙන්න මේ විදිහට මැද තීරුව. එහෙම නැත්නම් දෙවෙනි තීරුව හදා ගන්න ඕනේ. දැන් අපි අනිත් පියවරට මේක තමයි යාළුවනේ හතරවෙනි පියවර. ඔයාලට පේන ඇති කාමරෙත් හදාගන්න තියෙන හතරවෙනි පියවරට. දැන් බලමු අපි පස්වෙනි පියවර මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේක තමයි පස්වෙනි පියවර. මේකේ ඔක්කොම පැති ටික හදලා තියෙනවා. මේ පැති තුනේ විතරක් මෙන්න මේ HPs තුන මාරු වෙලා තියෙන්නේ. 6 වෙනි පියවරෙන් කරන්නේ අන්න ඒ HPs තුන හරියට ස්ථානගත කරලා හරියටම 3x3 Rubik Cube හද ගන්න විදිය. ඔන්න 6 වෙනි පියවර මම දාලා පෙන්නන්නම් දැන්. ඔන්න 6 වෙනි පියවරෙන් කරන්නේ යාළුවනේ මුළු 3x3 Rubik Cube එකම හදලා ඉවර කරන එක. එහෙනම් දැන් බලමු අපි මේ පියවර හරියට අනුගමනය කරලා 3x3 Rubik Cube හදන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් යාළුවනේ අපි ඉස්සෙල්ලාම බලමු මේකේ සුදු පාට කතරයක් හදාගන්නේ කොහොමද කියලා. මම මේක කලවම් කරගෙන එන්නම්. හරි දැන් එනවා බලමු කොහොමද හදන්නේ කියලා.
අපි ඉස්සෙල්ලා මේක අඳුරගෙන ඉන්න ඕනේ. මෙතන සුදු පාට සෙන්ටර් පීස් එක තියෙනවනේ. සුදු පාට මැද කෑල්ල තියෙනවනේ. ඒකට විරුද්ධ පැත්තේ තියෙන්නේ කහ පාට සෙන්ටර් පීස් එක. එවන් දැන් මැද කෑල්ල. මේ සුදු පාටයකට විරුද්ධ පැත්තේ තියෙන්නේ කහ පාට. ඉතින් දැන් අපි එකට ගන්න ඕනේ සුදු පාට එක වටේ කහ මේ කහ පාට එක වටේ සුදු පාට කතරයක් හදා ගන්න ඕනේ. මම හදලා පෙන්නන්න එකපාරක්. මෙන්න මේ විදිහට කහ පාට එක වගේ කහ පාට එක වටේ ඉස්සල්ලාම සුදු පාට කතරයක් හදා ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේක ඉච් පීස් එකක් තෝරගන්න. ඒක යට තියෙන්නේ සුදු පාටකට යට තියෙන්නේ නිල් පාටනේ. මෙන්න නිල් පාටනේ. අපි ඒක හොයාගෙන යන්න ඕනේ. මේ උඩ තීරුව අල්ලගෙන යට තීරුව දෙක කරවන්න ඕනේ. දැන් නිල් පාට හයි ගියානේ. දැන් අපි මේ නිල් පාට තියාගෙන මේ පේස් එක යටට දෙපාරක් කරවන්න ඕනේ. මෙන්න මේ අතරේ. දැන් මෙහෙම තිබ්බ එක යට හරවන්න ඕනේ. දැන් අපි තව H piece එකක් තෝරගමු. මෙන්න මේක. ඒක යට තියෙන කොළ පාට. ඉතින් මම මේක උඩට අල්ලගෙන කරවන කොළ පාට හැම වෙනවා. කොළ පාට හම්බුණා මට. එහෙනම් මම මේක යටට දෙපාරක් කරගනවා. 1 2යි. හරි. දැන් අපි අනිත් H piece එකට යමු. ඒක ගාන්න සෙට් වෙලා තියෙන්නේ. අපි එන එක යට දාගමු. දෙකක් කරගලා. අපි අනිත් H piece එකටත් යමු. මෙන්න මේකේ නම් තියෙන තැඹිලි අපි තැඹිලි හොයාගෙන යමු. දැන් මේක යටට දෙපාරක් කරකලා දාමු පේස් 1යි 2යි. දැන් ඔයාලා බලන්න ඇති අය සුදු පාට කැලි එකක්වත් නැහැ කියලා. අන්න දැන් හරියට සුදු පාට කතරයක් හැදිලා තියෙන්නේ. මෙන්න බලන්න ලස්සනට කතරයක් හැදලා තිනවා. හරි දැන් අපි මේකේ එක පැත්තක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ මේකේ මම දකුණ සූත්‍රයේ වම සූත්‍රයේ පාවිච්චි කරන්නේ මෙන්න මේ එක පැත්තක් හදාගන්න. අපි බලමු දැන් මෙතනට අවශ්‍ය කෝණය කොහොමද සම්පූර්ණ වෙන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ සුදුයි රතුයි කොළයි එක ඉන්න ඕනේ. අපි බලමු සුදුයි රතුයි කොළයි එකක් කොහෙද තියෙන්නේ කියලා. මෙතන තියෙනව නේද යාළුවනේ. හරි දැන් අපි මේ සුදුයි රතුයි කොළයි අපි දැන් එනවා ඒක එතනට රයියා කරගලා මෙන්න මෙතන ගෙනාවා. දැන් අපි මේක මෙහෙම තියාගෙන මෙන්න මේක යට හැරෙන ගා දකුණ සූත්‍රය දාගමු. අන්න ගියා ඒක. එතනට ඔයාලට ඕන සූත්‍රයක් දාගන්න පුළුවන්. දකුණ සූත්‍රය වම සූත්‍රය හැටි දෙකෙන් එකක් දාගන්න පුළුවන්. දැන් අපි මෙතන බලමු කොළයි තැඹිලි සුදුයි. අන්න මේකේ තියෙනවා කොළයි තැඹිලි සුදුයි. අපි ඒක කරගලා එතනට අරයියා. අපි ඒක එතනට දකුණ සූත්‍රෙම දාගමු. ඔන්න ඒක දියා. දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ වැරදි එකක් යාළුවනේ. ඒ නිසා අපි ඒක දකුණ සූත්‍රෙම දාලා අයින් කරගමු. ඔන්න දකුණ මෙතනට වැරදි එකක් පිළලා තිබ්බොත් දකුණ සූත්‍රය දාන්න. එතකොට ඒක අයින් වෙනවා. දැන් අපි මෙතනට අවශ්‍ය බලමු. තැඹිලි නිලුයි සුදුයි. බලමු තැඹිලි නිලුයි සුදුයි කොහෙද තියෙන්නේ කියලා. අන්න මේ තියෙන්නේ තැඹිලි නිලුයි සුදුයි. අපි ඒකත් මෙතනට අරන් යමු. දැන් දකුණ සූත්‍රය දාලා මේකත් යටට යවගමු. හරි ඒකත් ගියා. තව එකයි තියෙන්නේ යාළුවනේ. අපි ඒක බලමු. නිල් රතු සුදු. බලමු මේ තියෙන නිල් රතු සුදු. ඒකත් දකුණ සූත්‍රය දාලා එන යට යවගමු. ඔන්න යාළුවනේ අපි දෙවෙනි පියවරත් ඉවරයි එහෙනම්. දැන් යන් අපි තුන්වෙනි පියවර බලන්න. ඉතින් මේ තුන්වෙනි පියවරට තියෙන්නේ මේ දෙවෙනි පෙළි හදාගන්න එක. ඒකටත් මම තෝරගන්නේ දකුණ සූත්‍රයේ වම සූත්‍රෙම තමයි. ඉතින් අපි එකක් ගමු මේ H piece එක. දැන් අපි මෙතන එක පුරවලා ඉස්සෙල්ලා. මෙතනට වැරදි ගන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. වැරදි එක තිබිච්ච දේ කවන්න. දැන් අපි බලමු මෙතන එක හරියට දාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන තියෙන්නේ නිලුයි රතුයිනේ. අපි දැන් බලමු නිලුයි රතුයි මෙන්න මෙහෙම දෙපැත්තේ තියෙන කොණයක් කොහෙද තියෙන්නේ කියලා. අන්න මෙන්න තියෙනවා.
අපි දැන් මේක කරගෙන ඇවිල්ලා මෙන්න මේ ලයින් එක මෙහෙම තියන්න ඕනේ. නිල් රතු එක මෙන්න මෙහෙම නිල් ලයින් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේක මෙහෙම තියාගෙන මේක මේ අත පැත්තට එකපාරක් කරගනවා. මෙහෙම දිවිච්ච එක වම් අත පැත්තට එකපාරක් කරගනවා. කරගලා දකුණ සූත්‍රය එකපාරක් දානවා. දකුණ සූත්‍රය එකපාරක් දාලා අපි යනවා රතු පාට පැත්තට. රතු පාට පැත්තට ගිහිල්ලා වම සූත්‍රය එකපාරක් දාන්න ඕනේ. ඔන්න එතකොට ඒක හරියනවා. දැන් අපි බලමු තව එකක්. මෙන්න දැන් තැඹිලි නිලුයි තියෙන්නේ. අපි තැඹිලි නිලුයි එක මෙතන තියෙනවා. මෙතනට ගියමුකෝ. ලයින් එක හදාගත්ත ඕන්න. අපි එනම් මේක වම් අත පැත්තට එකපාරක් කරගලා දකුණ සූත්‍රය එකපාරක් දාමුකෝ. දාලා නිල් පැත්තට ගිහලා ඒත් වම සූත්‍රය දානවා. ඔන්න එතකොට ඒකත් ගියා. දැන් අපි තව එකක් බලමු. මෙතන කොලයි තැඹිලි තියෙන්නේ. ඉතින් ඒකත් ඒ විදිහටම අරන් එනවා. දැන් ඒක ආයෙත් වම් අත පැත්තට එකපාරක් කරගලා දකුණ සූත්‍රය දානවා. දකුණ සූත්‍රය දාලා මෙහා පැත්තට ගිහලා තැඹිලි පැත්තට ගිහිල්ලා වම සූත්‍රය දාන්නයි තියෙන්නේ. මේකත් ගියා. දැන් අපි මේක බලමු. ඔන්න යාළුවනේ ඒක අරකට විදියට නෙමෙයි දාන්නේ. ඒක වෙනස් විදියක් තියෙනවා. දැන් මේක කොලයි රතුයිනේ තියෙන්නේ. දවල් වෙන්නේ නැති ඉස්සලා අපි මේ පැත්තට තමයි දැම්මේ. දැන් දාන්න තියෙන්නේ කොළ පාට පැත්තට. එතකොට යාළුවනේ මේක වෙනස් වෙනවා. අපි ඉස්සලා මේ ලයින් එකේ දෙද්දි මේ පැත්තට එකක් කරගෙන දකුණ සූත්‍රය දැම්මේ. දැන් තියෙන්නේ මේ ලයින් එකක් හදාගත්තා. දැන් දාන්න තියෙන්නේ දකුණු අත පැත්තට එකපාරක් කරගලා මේක ඉස්සලා දාන්නේ වම සූත්‍රය. වම සූත්‍රය එකපාරක් දාලා මේ රතු පැත්තට ගිහිල්ලා දකුණ සූත්‍රය එකපාරක් දාන්නයි තියෙන්නේ. අපි තව පාරක් එක කරලා බලමු. හරි මේක බලමු දැන්. මේකත් ඒ විදිහම තියෙන්නේ. ආවෙ ලයින් එකට ගියමු. ඉස්සෙල්ලා වගේම තමයි මේකත් දාන්න තියෙන්නේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට එකපාරක් කරගලා වම සූත්‍රය ඉස්සෙල්ලාම දානවා. ඊට පස්සේ අපි එහා පැත්තට ගිහිල්ලා ආයෙත් දකුණ සූත්‍රය දානවා. මේ දෙක ඔයාලට පැටලෙනවා නම් කොලයක හරි ලියලා තියාගන්න. හරිද? මේක අතර හුරු වෙද්දී හරියනවා. හරි. එහෙනම් යන් අපි මේ උඩ පෙළිය හදාගන්න හොඳ කියලා බලන්න. ඒක අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ කතරක් හදන්න ඕනේ කහ පාට. ඒක හදන්නේදී යාළුවනේ අපිට පේනවා ඇති මෙන්න මෙහෙම ඊතලයක් එකක් තියෙනවා. මෙන්න මේ මුළු හතර වැඩි ගණන් ගන්න එපා. ඒ හතර ගණන් ගන්න එපා වැඩි. මේ ඔයාලා දැන් බලන්න ඕනේ මේ ඊතලය. ඊතලයක් තියෙන්නේ. අන්න ඒක. දැන් මෙහෙම ඊතලයක් තිබ්බොත් දැන් ඊතලේ හදිස්සිය මෙහෙම තිබ්බා කියමුකෝ. අපි කරකලා මේ අත පැත්තට ගන්න ඕනේ. මේක දැන් මෙහෙම තිබ්බා කියමුකෝ. අපි ඒත් කරකලා ගන්න ඕනේ මේ මෙහෙම තියෙන ඊතලේ. ඊට පස්සේ අපි මෙන්න මේ තීරු දෙක එකපාරක් දකුණු අත පැත්තට ෆේස් එක කරගන්න ඕනේ. කරකලා දකුණ සූත්‍රය දාන්න. දාලා ආයෙත් අපි ඒක උඩට උස්ස ගන්න ඕනේ. ඔයාලා පේනදි කතරයක් හැදුනා. මම තව පාරක් එක දාලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මෙන්න ආයෙත් ඒ වගේම තියෙනවා ඊතලයක් තියෙනවා. ඉතින් මේකේ මේ කෝණ පීස් හතර නෑ. ඉතින් ඔයාලා ඒවා ගණන් ගන්න එපා. ඉතින් මේ කෝණ පීස් හැදිලා තියෙන්න පුළුවන්. ඕන තරම් හැදිලා තියෙන්න පුළුවන්. හතරක් හැදිලා තියෙන්න පුළුවන්. තුනක් තියෙන්න පුළුවන්. දෙකක් තියෙන්න පුළුවන්. ඒතර මේ කෝණ පීස් එකක් හරි තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කෝණ පීස් වැඩි ගණන් ගන්න එපා. මෙන්න මේ තියෙන ඊතලය තමයි අපිට ඕනේ. ඉතින් අපි ඉස්සලාගෙම ආයෙත් මේ දෙක පේස් එක කරගලා දකුණු අත පැත්තට පේස් එක කරගෙනවා. ඉතින් කරගලා දකුණ සූත්‍රය දානවා. ඉතින් ආයෙත් දැම්මට පස්සේ ආයෙත් මේක අපි උඩට උස්ස ගන්න ඕනේ. ඉතින් මේක නම් කතරේ නෙමෙයි නිකම්ම ෆුල් පේස් එක හැදුනා. ඔයාලා පේන ඇති කතරේ තමයි අපිට වැදගත්. මේක නම් ෆුල් පේස් එක හැදුනා. ඉතින් යාළුවනේ දැන් මේකේ ඊතලයක් විතරයි නෙමෙයි. මේක හදනකොට අපිට එන්න පුළුවන් ඊතලයක් විතරක්ම නෙමෙයි. යාළුවනේ මෙන්න මේ යාළුවනේ ලයින් එකක් උනත් එන්න පුළුවන්. sorry. මෙන්න මේ විදිහට ලයින් එකක් උනත් එන්න පුළුවන් යාළුවනේ. ඒතර අපි ඊතලේ දාපු දෙන්නේ මේක කරන්නේ. එතකොට ලයින් එකක් ආවම අපි කරන්නේ
අපි ඉස්සෙල්ලාම මේ තීරු දෙකම පේස් කරගුවානේ. අපි ලයින් එක ආවම කරන්නේ මේ ලයින් එක කරගන්න ඉස්සරහ තියෙන ෆේස් එක විතරයි කරගන්න. ඉස්සරහ තියෙන ෆේස් එක දකුණට පැත්ත කරකලා එකපාරක් ඉස්සරහ විදිහටම දකුණ සූත්‍රය දානවා. ඊට පස්සේ ආයෙත් ඒක උඩ රුස්ස ගන්න ඕනේ. ඔන්න කතරිය හැදුනා. හරි යාළුවෝ. දැන් අපි බලමු මේ කතරිය විතරයිනේ හැදුවේ. දැන් මේ කෝණ අපි සෙට් කරගන්න විදිහත් අපි බලමු. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම සෙට් කරගද්දී ඔයාලා වෙන ඇති මෙන්න මෙතන මාළුවෙක්ගේ හැඩයක් තියෙනවා. මම ඊට කලින් ඔයාලට මම කියලා දෙන්නම්කෝ මේ කතරිය විතර තියෙද්දි මේක හදාගන්න විදිය. කතරිය විතරක් තිබ්බොත් යාළුවනේ ඔයාලා ඕන පැත්තකට තියාගන්න පුළුවන් මේක. ඕන පාටක පැත්තකට තියාගන්න පුළුවන්. අර මම තුන්වෙනි අර කියලා දුන්නේ සූත්‍රය. අන්න ඒක දාන්න. උඩ වම යට වම. උඩ වම යට. ඔන්න ආයෙත් කරා. ඉතින් ඔයාලා මේ මොකුත් වෙනසක් සිද්ධ වුන්නේ නැහනේ. ඉතින් ආයෙත් එතනම තියාගෙන තුන්වෙනි සූත්‍රය දාන්න. වම යට වම යට. ඉතින් ඔයාලා වෙන ඇති මෙතන කෝණ 22ක් හැදුනා. ඉතින් එහෙම හැදුනොත් ඒක තියාගන්න මෙහෙම නෙමෙයි. ඔයාලට පේන ඇති වටේම කහ කෑලි දෙකක් තියෙනවා. එන්න එක පැත්තක් තෝරගත්තා. මේ පැත්ත තෝරගන්නේ නැහැ මම තෝරගන්නේ මෙන්න මේ කහලා ඉන්න දේ පැත්ත. එහෙම තෝරගෙන ආයෙත් තුන්වෙනි සූත්‍රය දාන්න. උඩ වම යට වම උඩ වම යට. ඉතින් ඔයාලට පේන ඇති අය කලින් තිබ්බ මේකිලා වෙන එකක් ආවා. මෙන්න මෙතනට කෝණ 32 ආවා. ඉතින් එහෙම තියද්දි අපි කරන්නේ මෙන්න මේ අත පැත්තට තියාගන්න ඕනේ. ලයින් එක මෙහෙම තියද්දි ඔන්න අත තියාගෙන තුන්වෙනි සූත්‍රය දාන්න. වම යට. ඉතින් එතන තියද්දි මාළුවෙක් ආවලට පේනවා. ඉතින් මාළුවගේ අපි මේ අත පැත්තට තියාගන්න ඕනේ. මාළුවා මේ කෙලින් තියාගන්න ඕනේ. මාළුවා අපි මේ අතට හිටින විදිහට. ඉතින් තුන්වෙනි සූත්‍රය ආයෙත් දාන්න ඔයාලා. ඉතින් වෙනසක් සිද්ධ වුණේ නැහැ. ආයෙත් මාළුවා ඒ විදිහටම තියාගන්න. ඉතින් ආයෙත් දාන්න තුන්වෙනි සූත්‍රෙම. ඉතින් ඔයාලට මේකේ එක හැඩෙයි. ඒ හැඩ තියාගන්න ඕන විදිහ මම කියලා දුන්නානේ. ඒ පියවර හරියටම අනුගමනය කරලා මාළුවෙක් කියන්නේ අනිවාර්යෙන් මාළුවෙක් එනවා. ඒ මාළුවගේ තියෙන්න ඕන විදිහට තියාගෙන තුන්වෙනි සූත්‍රය දැම්මාම ඔයාලට මේක හැදෙනවා නිකම්ම. තේරුණානේ ඔයාලට? හරි එහෙනම් අපි දෙයියන් පස්වෙනි පියවරට. හරි. ඉතින් යාළුවනේ පස්වෙනි පියවරේ කරන්න තියෙන්නේ ඔයාලට මේක මෙහෙම තියෙද්දි වටේට කරකලා බලන්න මෙතන මේ එක පාටින් දෙපැත්තෙම මෙන්න මෙහෙම එක පාට සම වෙලා තියෙනවද කියලා. ඔන්න මගේ නා රතු පාට දෙන දෙපැත්තෙම. ඉතින් මම මේක අරන් යනවා රතු පාට තියෙන තැනට. ඔන්න යාළුවනේ එතන සෙට් කරගත්තා. සම කරගත්තා. ඉතින් අපි මේක මේ අත පැත්තට තියාගෙන හතරවෙනි සූත්‍රය දානවා. ඔන්න යාළුවනේ එහෙම දාපු ගමන් 6 වෙනි ස්ටෙප් එකට අපි අරගෙන එනවා. ඉතින් ඔයාලට ආයෙත් මම ඒක කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අපි දැන් මේක කරලා බලමු කොහොමද එහෙම සම වෙච්ච තියෙන්නේ කියලා. අන්න මෙතන තැඹිලික සම වෙලා තියෙනවා. අපි ඒක මේ පැත්තට අරගෙනමු. අපි මේක මේ අත පැත්තට තියාගෙන ආයෙත් දාමු 4 වෙනි සූත්‍රය. මම ඒ සූත්‍රය වලට කියව හදන්නේ නැහැ. මොකද මට ඒ කියව හදද්දී පැටලෙනවා. ඉතින් ඔයාලා ඒ සූත්‍රය අනිවාර්යෙන් කොලයක ලියාගෙන බල හදන්න. මොකද නැත්නම් ඒ පැටලෙනවා එක. ඒක ටිකක් කල් හදද්දී ඔයාලට හුරු වෙනවා. මොන්න 6 වෙනි ස්ටෙප් එකට අපි අරගෙන ආවා. ඔයාලා වෙන ඇති. දැන් අපි කරන්න ඕනේ යාළුවනේ. දැන් අපි 6 වෙනි ස්ටෙප් කරන ඉතින් බලමු. දැන් අපි තියාගන්න ඕනේ මේ විදිහට. යට එකක් හැදිලා තියෙන්න ඕනේ. අපේ පැත්තේ එකක් හැදිලා තියෙන්න ඕනේ. උඩ එකක් හැදිලා තියෙන්න ඕනේ. මෙන්න මේ වම් පැත්තේ එකයි දකුණු පැත්තේ එකයි පිටිපස්සේ එකයි විතරයි අර මේ
වෙනස් වෙච්ච ඒවා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගෙන අපි ඉස්සෙල්ලාම දකුණ සූත්‍රයක පාරක් දානවා. වම යට දකුණ. දැම්මනේ. දැන් අපි ඔහොම තියාගෙන වම සූත්‍රෙත් දාන්න ඕනේ එකපාරක්. දකුණ නෙමෙයි උඩ දකුණ යට වම. දැන් අපි ඔහොම තියාගෙන දකුණ සූත්‍රය 5 පාරක් දානවා. 1 2 3 4 5. ඊට පස්සේ යාළුවනේ ඔහොම වම සූත්‍රෙත් 5 පාරක් දාන්න ඕනේ. 1 2 3 4 5. ඔයාලට වෙන ඇති කියුබ් එක හැදුනා නිකම්ම. අපි ආයෙත් ඒ ස්ටෙප් එක බලමු. මෙන්න මෙහෙම තියෙනවා. මම කලිනුත් කිව්වා යට තියාගන්න එකයි අපි ඉස්සරහට තියෙන එකයි උඩ එකයි හැදිලා තියෙනවා. වම් පැත්තේ එකයි දකුණු අත පැත්තේ එකයි පිටිපස්සේ එකයි මාරු වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි අපි අල්ල ගන්න ඕනේ මේක. දැන් දකුණ සූත්‍රය එකපාරක් දාලා එම්ම වම සූත්‍රෙත් එකපාරක් දානවා. දැන් දකුණ සූත්‍රය 5 පාරක් දාන්න ඕනේ අපි ඔහොම තියාගෙන 1 2 3 4 5. අයිත් බලමු වම සූත්‍රය දැන් 5 පාරක් දාන්න ඕනේ. 1 2 3 4 5. ඉතින් සමහර වෙලාවට ඔයාලට මේක එකපාරින්ම හැදෙනවා. නැත්තම් ආයෙත් මේ විදිහට මේ මුකුත් වෙනසක් නොවි. ඒ වුණත් ආයෙත් ඔයාලා ඒකම කරන්න. හැදුන්නේ නැත්තම්. දකුණ සූත්‍රය එකපාරක් දැම්මා. වම සූත්‍රෙත් එකපාරක් දැම්මා. දකුණ සූත්‍රය 5 පාරක් දැම්මා. 1 2 3 4 5. දැන් වම සූත්‍රෙත් 5 පාරක් දාන්න. 2 3 4 5. ඉතින් යාළුවනේ පළවෙනි පාරක් දාලා හැදුන්නේ නැත්තම් දෙවෙනි පාර දාද්දි අනිවාර්යයෙන්ම මේක හැදෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලට මං කියලා දීපු විදිය තේරෙන්නේ නැති කියලා. ඔයාලට මේ සූත්‍ර තාමත් හදන්න බැරි නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒ සූත්‍ර 4 පුරුදු වෙලා හරි කොලයක ලියාගෙන හරි මේ වීඩියෝ බලන්න. ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් සූත්‍ර 4 කියලා දෙන්නේ නැහැ. යාළුවනේ මං හිතනවා ඔයාලට මං කියලා දීපු විදිය හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම ඊළඟට කියන C-Pop method එක. ඉතින් C-Pop method එක ඉගෙන ගන්න කැමති අය මාව subscribe කරලා bell icon එකත් all කරලාම තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ දාපුවම ඔයාලා ළඟටම එන්න ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න තවද ගන්නවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක හම්බ වෙනතුරු bye.